සුබදවසක් ඔයාලා හැමෝටම. අද අපි කතා කරනවා WhatsApp business app එකේ labels පාවිච්චි කරලා call market එකේ ඉන්න prospectors ලව අපේ 3 bucket system එක කරා කොහොමද පිළිවෙලකට coordinate කරන්න කියලා. ඉතින් මේ WhatsApp interface එකේ දකුණු පැත්තේ උඩ කෙරවල තියෙන මේ right dots තුනට අපි touch කරාට පස්සේ මෙතන තියෙනවා labels කියලා. මම මේක touch කරනවා. මේකට ගියාට පස්සේ මේක ඇතුලේ අපිට කැමති labels හදා ගන්න පුළුවන්. මේක නිකන් folders වගේ. right මේ folders ඇතුළට අපිට පුළුවන් අපේ WhatsApp groups අපේ ඉන්න contacts මේකට දාගන්න පුළුවන්. ඉතින් මේකෙදි 3 bucket system එක මම create කරගන්නවා. මෙතනදී මම කලින් හදපු right folders දෙකක් තියෙනවා first bucket සහ second bucket කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මම අලුත් bucket එකක් open කරනවා මේ plus mark එක touch කරලා third bucket කියලා. right හරි මේකට නම paste කරලා මම මේක okay කරාට පස්සේ ඔන්න දැන් buckets තුන create වුණා. ඊට පස්සේ දැන් බලමු කොහොමද මේකට ඉන්න අපේ prospectors ලව add කරගන්නේ කියලා. මුලින්ම මම ඔයාලට කතා කරනවා first bucket එකට දාන්න ඕන මොන වගේ members ලද කියලා. right ඉතින් සාමාන්‍යයෙන් අපි හදාගත්ත message templates තියෙනවා. මේ message templates අපේ ඉන්න prospectors වල දැම්මට පස්සේ එතනින් එක reply එකක් විතරක් දාපු කට්ටිය තමයි අපි මේ first bucket එකට දාන්නේ. මොකද එයාලා එතනින් එහාට අපිට chat කරලා නැහැ. අපි දෙවෙනි තුන්වෙනි message දැම්මත් එයාලා අපිත් එක්ක reply කරලා නැහැ. මොකක් හරි එයාට message එක miss වෙලා තියෙන නිසා අපිට මේ අපිත් එක්ක මැසේජ් කරපු කට්ටියව මග හැරෙන නිසා අපි මොකද කරන්නේ මෙයාලව ලේබල් කරලා නැත්තම් ඒ කට්ටියව වෙනම රයිට් ෆෝල්ඩර් කරලා තියාගන්නවා. ඒ වගේම තමයි දැන් බලමු සෙකන්ඩ් බකට් එකට දාන්නේ මොන වගේ කට්ටියද කියලා. ඉතින් අපි මේ වගේ මැසේජස් දැම්මට පස්සේ රයිට් දෙවෙනි මැසේජ් එක දැම්මට පස්සේ එයාලා ගොඩක් දුරට අපිට ටයිම් එකක් දෙනවා. රයිට් මට පුළුවන් දෙකට නැත්තම් තුනට හතරට ඒ වගේ එයාලා ටයිම් දෙනවා. ඉතින් එතනදී ටයිම් එකක් කන්ෆර්ම් කරපු කට්ටිය තමයි අපි right second bucket එකට දාගන්න. ඒ කියන්නේ qualify කරලා හොඳට මතක තියාගන්න qualify කරලා ඉවර වෙච්ච කට්ටිය නෙමෙයි. right qualify කරන්න time එකක් දීපු කට්ටිය තමයි අපි මේ second bucket එකට දාන්නේ. දැන් මෙතන ඔයාලට පේනවා නම් මේ තියෙන්නේ right මේකේ 3 2 3 4 time එක මෙයා time එක දීලා තියෙනවා ලක්ෂී C3 කියලා තියෙන්නේ. මෙන්න මෙයාව අපි දානවා second bucket එකට. right third bucket එකට දාන්න මොන වගේ කට්ටියද? එතනට දාන්නේ කෙලින්ම අපි qualify කරලා ඉවර වෙලා intention එකට සූදානම් කරපු කට්ටිය. qualify කරලා ඉවරයි නම් කවුරු හරි කෙනෙක්ව අපි කෙලින්ම එයාව දානවා third bucket එකට. උදාහරණයක් ගන්න මේ තියෙන මේ වගේ qualify කරලා ඉවර වෙච්ච කෙනෙක් right එයාව කෙලින්ම අපි දානවා third bucket එකට. ඉතින් බලමු දැන් කොහොමද මේ කෙනෙක්ව bucket එකට දාන්න කියලා. මම මේ මලිත් කියන කෙනා ඕන උදාහරණයක් ගන්න මම මෙයාව third bucket එකට දාලා පෙන්නනවා. මේක touch කරන් හිටියට පස්සේ මේ උඩ පේනවා right මේ display එකේ උඩ කෙරවලේ මෙන්න මේ වගේ mark එකක් තියෙනවා. මේක touch කරනවා. මෙතන තියෙනවා අපි හදාගත්ත සියලුම buckets ටික නැත්නම් folders ටික. එතනදී මෙන්න third bucket කියන එක touch කරලා save කරපු ගමන් ඔන්න එයා ගිහිල්ලා ඒ bucket එකේ save වෙනවා. දැන් අපිට පුළුවන් ගිහිල්ලා අපිට ඒ අදාළ prospectors ලව prospecting කරන time එකේ නැත්නම් එයාලට කතා කරන්න ඕන time එකේ chat කරන්න ඕන time එකේ invitation ගන්න ඕන time එකේ right අපිට පුළුවන් මෙන්න මේ වගේ my dots වලට ගිහිල්ලා labels වලට ගියාට පස්සේ ඒ right අපි හදාගත්ත labels තියෙන ඒවා ඇතුළට ගියාට පස්සේ බලන්න පුළුවන් එයාලා ඒව ඇතුළේ ඉන්නවා. එයාලා කරපු chats ඔක්කොම ඒක ඇතුළේ බලා ගන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් මේක හරහා වේගෙන් අපිට අපේ prospectors ලව presentations වලට ගෙන්න ගන්න. right okay thank you very much.